ඔහු පාඩම් කරමින් ඉන්නකොට එකපාරටම ජනේලෙන් ආපු අතක් මේසේ උඩින් වෙල්වට් කවරයක් තිබ්බා. ඒකේ තිබුණේ විශේෂ කාච දෙකක්. ඔහු ඒවා ඇස්වලට දාගත්ත ගමන් පොතේ තිබුණු රූප සටහන් පණ ඇතිව චලනය වෙන්න ගත්තා. ප්‍රශ්න කියවලා ඉවර වෙන්නත් කලින් උත්තර ඉබේම පෙනුණා. පුස්තකාලයෙන් එළියට එද්දී මේ කාච දුන්න අద్භූත මිනිහා ඈතින් බලාගෙන ඉන්නවා ඔහු දුටුවා. එතෙන් පටන් මේ කාච නිසා ඔහුට හැමදේම ලීසි වුණා. විභාගවලදී උත්තර ආලෝකමත් වෙලා පෙනුණු නිසා ඔහු පන්තියේ පළමුවෙනියා වුණා. උපාධි ප්‍රදානෝත්සවයේදීත් අර අద్භූත මිනිහා සෙමග අතර ඉන්නවා යා දැක්කා. කාලේ ගිවිලා ඔහු රටීම දක්ෂතම ශල්‍ය වෛද්‍යවරයා වුණා. සැත්කම් කරද්දී කපන්න ඕන තැන් කාච හරහා නිවැරදිවම පිනුණු නිසා එයා අතින් කිසිම ලෙඩෙක් මැරුණේ නෑ. දවසක් ජනාධිපතිවරයාට ආඝාතයක් හැදිලා හදිසි සැත්කමක් කරන්න සිද්ධ වුණා. බයටම යාගේ දෑත් වේවුලන්න ගත්තත් ජනාධිපතිවරයා ළඟට ගිය ගමන් කාච වැඩ කරන්න පටන් ගත්තා. කපන්න ඕන රේඛා ලස්සනට මැවිලා පෙනුණා. ඔහු සැත්කම පටන් ගත්තා විතරයි එකපාරටම කාචවල තිබුණු හැම මග පෙන්වීමක්ම අතුරුදහන් වුණා. කිසිම දෙයක් පිනුනේ නෑ. බය වෙච්ච පාර වේවුලන දෑතින් කරපු කැපුම ගොඩාක් ගැඹුරු වෙලා ලී විදින්න ගත්තා. හැම දෙයක්ම ප්‍රමාද වැඩි. මොනිටරේකී ශබ්දයක් එක්ක ජනාධිපතිවරයා මිය ගියා. මුළු කාමරේම භීතියෙන් කෑගසද්දී එකම එක මිනිහෙක් විතරක් මල සිරුර දෙස බලාගෙන හිටියා. ඒ අර අද්භූත මිනිහා. ඔහු මොහොනේ සිහින් සිනහාවක් තියාගෙන එතනින් හැරිලා යන්න ගියා.